මොනවද දා මේවා කරත් වැඩක් නැහැ. තව එක්කෙනෙක් දිනුනා දකින්න අකමැති කුහ කියන්න තමයි මේ කියන්නේ. උඹලා මොන පෝස්ට් එඩිට් කර කර කොල්ල ධම්මලා මේවා කර කර බැන්නත් මොනවා කරත් අපිට වැඩක් නැහැ. අපි ඉන්කම් එක ගන්න එකයි අපි උගන්වන්නේ. මතක තියාගන්න. කෝස් එක හෙට නැවතුනත් කෝස් එක ළමයි එන්නේ නැතුව නැවතුනත් ප්‍රශ්නයක් නැහැ. අපි ඉන්කම් එකක් ගන්න විදියයි අපි උගන්වන්නේ. හරි. උඹලා කොහොම නෙමෙයි මොන්න පෝස්ට් දාලා මොනවද දා මේවා කරත් වැඩක් නැහැ. මතක තියාගන්න. අපි ඉන්කම් එක ගන්න විදියයි අපි ඔයාලට උගන්වන්නේ. හෙට වැටුණා බින්දුවට මේ අතේ තියෙන ෆෝන් එක තිබ්බනම් ඇති ආයෙත් හිටපු තාත්වෙටම එන්න. එච්චරම එන්න. එච්චර. Girl, you pretty hard, no. I like the way you look me, girl, you miss me, I know. Rock up on my body, baby, dig it and go. Ah, hippie, I know, baby, pretty hard, no. I like the way you look me, girl, you miss me, I know. Rock up on my body, baby, dig it and go. Baby, do the talking if you need the bando, bando. Guantanamera, I see the way you walk it, talk it, baby, I feel shock it. Pop on my radar, any single day, any. අඩුවට ෆ්‍රිජ් එකක් ගන්නවද? එළු රූප සිංහායතනයේ. අඩුවට ලැප්ටොප් එකක්, අඩුවට ටීවී එකක්, අඩුවට ගිටාර් එකක්, පවර් සෙට් එකක්, කැමරාව, එළු රූප ලැප්ටොප්, රයිස් කුකර්ස්, මැෂින්ස්, මේ සියලුම දේ කඩේ මිලටදී ගොඩක් අඩුවට තමයි අපි දෙන්නේ. එළු රූප සිංහ උකස් කරුව. පිළියන්දර ශාඛාවට අපිට මොරටුවේ තියෙන කොල්ලක් තියෙනවා. ගොඩක් අඩුවට තමයි අපි දෙන්නේ. එළු රූප සිංහ උකස් කරුව. Nice. Kiri 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 bole. Rally 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 mane. Raumat 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 karakena kale. Nivadu hinda sellam vale. මොකුත් කරලා නැහැ. මම ඒක මගේ සෝෂල් මීඩියා වලත් මම දැම්මා. ඒ කියන්නේ මම ඔය ඉන්ජෙක්ෂන්ස් ගන්නවටවත් මම බයයි. ඉතින් මම ටැටූස් වත් මොකුත් කරලා නැහැ. ඉතින් මට ඔය කොහෙවත් පේන්නේ නැති තැනක මේ පියර්ස් කරන්න ඕවා කරන්න මට එච්චර මොලේ අමාරුවක් නැහැ. මතකයන් හිත පාරවයි මූණවල් අලුත් වුණාට මතක මැරෙන්නේ නැහැ මහත්තයෝ. දරුවා ගැන පොඩ්ඩක් කියන්න. දරුවා ඌ බඩු ඌට හින්දු ගැන බෑනේ අයියේ. ඈ ඌට හින්දු කියන්න බෑනේ. ඔව්. අනේ මන් දන්නේ ඌ අර වාහන ගෑඩි අර එකකට මොඩිෆිකේෂන් කරනවායි ඕක කරනවා ඉතින්. මේ පොඩ්ඩක් නිකන් අහන්න එපා ඒවා නිකන්. ඌ කියන හාව ගියා කඩේ අරගෙන දිග කුඩේ. හාව වැටුණා වලේ කුඩේ යනුන බඩේ ඔන්න ඌ කියන්නේ.
15ක් බෙදලා ළමයි හිටියේ නෑ සුදුහාමිනේ කිව්වා මං යන්න සිස්ටර් කෙනෙක් වෙන්න දුන්න කනේ බර පටන් ගහලා. ඔව්. මං කිව්වා ඒවා බෑ ළමයි නේ මං ගත්තේ උඹ. කොහොමරි මේ ගෑණි ලක්ෂ 240ක් විතර ගියා නලදරුවෝ 14 මැරුණා. කොහොමරි මේ ගෑණි හදාගත්ත කොල්ලෙක්. දැන් ඉන්නෝ නිකන් ජයයට. ඉන්නෝ ඩයල් සුපිරි ඩයල් එකක් දැන් ඉන්නේ. ඌ ආශ්‍රය කරන උන්ගේ නම් කියන්න බෑ. ඔව්. ඌ ආශ්‍රය කරන අය මට වැඩිය බොහොම ජනප්‍රිය මිනිස්සු මාධ්‍ය කියන්න බෑ. ඒ කට්ටිය ඩුබායි වල ඉතාලිය වල. ඔව්. මේ ඌට සපත්තු පාවන්නේ එහෙන්. ඩයල් ටික. ඔව්. නම මොකක්ද පුතා? තිලංග චේතිය නෝ එක. මම නම දැම්මේ චේතිය කියලා. ඔව්. ඇයි දැම්මේ? චේතිය කියන්නේ. චේතිය කියලා රජ කිරුලයි බොරු ගිනේකෙක්. සකකුළු මල් මාලය කොණ්ඩේ පලන්දා සුවඳට වෙන්න දිගේ කෝනිල්ගිය තනමණි නංගිනි අම්මා අප්පා කොයි ගිහින්ද ඒ තනියම අර සුවඳ හැම ආදරේ වෙනුවෙන් ඔය දෙන්න තමන්ගේ ආදරේ වෙනුවෙන් මැරෙන්නේ කවුද ඉස්සෙල්ලම ඊට පස්සේ අනිත් එක තනියම මෙයා මැරෙන්නේ නැහැ කොහොම හරි බේරගත්තා දෙන්න. බේරගෙන යනවා මිසක මැරෙන්න මොකටද ආදරේ වෙනුවෙන් පිස්සුද? බෑනේ කරන්නේ. මීට වැඩිය හොඳයි. ගෑන් ළමයින්ගේ ඇඳුම් වලට වඩා පෙර ළමයින්ගේ ඇඳුම් ගණන් ඇයි? ආතල් උත්තර දීලා ඉවර වෙලා හරි උත්තරේ ගිහල්ලකෝ. පෙර ළමයි ඒවා මිලදී ගන්න වාර ගන්න අඩුයි වැඩි කොහෙද යකෝ. පෙර ළමයි ඇඳුමක් ගන්න කාලෙකට සැරයක්. උන් නිකන් අවුරුද්දට මේකයි ඊට පස්සේ ඒක පට්ට ගහනවා පට්ට ගිහිල්ලා ඩෙනිමක් බලහල්ලා. දැන් පොඩි කාලේ 3 වසරේදී ඇඳපු ඩෙනිමෝනේ තාම අඳින්නේ. ඒ හින්දා එයාලගේ අලෙවිවන වාර ගන්න අඩුයිනේ. එතකොට ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට් එකක් සෙල් වෙන්නේ බොහොම අඩුවෙන්. එතකොට එයා මාජින් එක වැඩියෙන් තියෙනවා. ගෑල්ලම එහෙම නෑ. එයාලා කැමති නෑ අර එකම ඇඳුම සමහර වෙලාවටනේ. ආයි අඳින්න කැමති නෑ. එතකොට දවසින් දවස ඇඳුම් ගනින්න. Women.
අරගෙන දිග කුඩේ ආව වැටුණා මඩේ කුඩේ ඇනුණා කණ්ඩ මොනවද උයන්නේ බබා? පොල් සම්බලුයි බටුයි කිරි හොදි. කාලා නිදාගන්නේ කීයටද බබා? කාපු ගමන් නිදාගමු බබා. බබා කාලා ඩෙසර්ට් එකට මොනවද ඕනේ? මුලින් කණ්ඩ මොනවා තිබ්බද? ඩෙසර්ට් එකට තිය හැමදාම කන එකම තමයි බබා. හිතේ තියෙන හැමදේම කියන්න පුළුවන් කෙනෙක් හම්බෙනවා කියන්නේ ඉතින්. ඒක මාර සනසීමක් නේද බබා? අම්මෝ ඒක මගේ බඩවැලුත් ඇබරුණා. කොල්ලට සොරියනවා මේ තමුසෙනේ. කම්සිට් මාව අඳුර ගන්න පුළුවන්ද? ඇක්චුවලි දම්ම වෙනස්. මොකද අඳුරන්න බැරි මේ ගෙම්බගේ පන්න කෑල්ලනේ. කම්සලට පිසිද්දි මම කොල්ලන්ගේ වෙනස්ලා ආවේ. So කම්සලා වගේ like third class people's last track නෑ. මල සමයන් බෝල සබ මේකිට මොනයක් ගාලද මේ? අපි පොස්කස්ලා හරි. So කම්සලට අපි ඔස්ට්‍රේලියාවට යන්න එපා කියන කතා කරේ. මේ ගෑණි උඹ මෙතන ගමෙන් පිට කොහෙදෝ ගිහිල්ලා ඉංග්‍රීසි කැල්ලක් දෙක හිඳගෙන තල්ලේ බූල්ට් එකක් කලවගෙන ඇවිල්ලා අපිට හැව් හැව් ගාලා කතා කරාම තෝ මෙතන මහාරාණි අපි තෝගේ යටත් ඇසියෝ වෙනවා. යටත් ඇසියෝ නෙමෙයි. soon කම්සලා අපි විඳින ජීවිතේ බලන්න whole and people's life. දැන් උඹ මට කියන්නේ ගල් තෝටක් යනගෙන උරේදී පච්චයක් කොටාගෙන කොණ්ඩේ නිකන් සාරිකක් වගේ කරගෙන ටී-ෂර්ට් වාගේ ගහගෙන කට නිකන් බැබු මෙක්කේ පච්චාත් වාගේ වගේ රතු කරගෙන තැන තැන ගිහිල්ලා එක එක අයියලා එක්ක සෙල්ෆි ගොඩක් දාපුවම ජීවිතේ විඳිනවා කියලා. රොජර් all වැරසිලා අපි එහෙම පොෂ් කරන්නේ ඩ්‍රස් නිසා. that's it. අනේ යකෝ කොටට බෑනම් ඕන විදිහට ඉඳලා ලස්සනට හිටපල්ලා. අපි තාසයි බලන්න. හැබැයි ඉතින් නිකන් ඔය පෝස්ට් පුස් ගියාගෙන පාටපනලා ඉන්න එපා. තවස්ලම කරතෝයි අපිට සෝෂල් මීඩියා වල තැන තියෙනවා. ඕවගේ උඹලට කැමති නෑ බං. උඹලව චූන් කරලා වෙන මාතල් එකක් ගන්න. උඹලව ගන්නේ උන් සෝෂල් මීඩියා වල නෑ. හලෝ මම පොෂ් තමයි. ඒ වගේම හොඳ ලයික් සල්ලි තියෙන හයි ක්ලාස් ෆැමිලි එකක බොයි කෙනෙක් මට මැරි කරන්න සෙට්ලා ඉන්නේ. කොහොමත් උඹලවගේ බොරු පොස් කෑලි කරගන්නේ උපතින්ම සල්ලි තියෙන මෝඩයෝ. හබිට මුකුත් කියලා හොයන්න එපා. හබියෝ නෙවෙයි. ඔවුන් තමයි බෝතල් පත්තරකාරයෝ. what? why? භාවිතා කරලා අවසන් දේවල් අරගෙන ඔළුවේ තියාගන්නේ බෝතල් පත්තරකාරයෝ විතරයි. රුතුමෙතුරු සුළඟ ළඟට වල්ලාව මූරිය බෑගුණු ගම්ම තමයි එළියට ගන්නේ කලාව ටැටරේ අදින්න ඇකන්දු යන්නේ තැනි තලාව තනකොළ මැෂින් එකෙන් කපන්නේ බලන්දු කලාව මිස් කරගන්න එපා බන් සද්දට අහපන් පපරේ කන්නටවල ගන්න කෙල්ල